මට රාණ දෙන්නේ නැහැ කිසිම කෙනෙකුට ලස්සනයි කියලා රාණ දෙන්නේ නැහැ. බුදුසරණයි කියලා රාණ දෙන්නේ නැහැ. ඕ රාණි මේ ප්‍රියන්ත කියන කතාව ඇත්තද? ඌට ඉන්නේ ඔක්කොම ගෑනු. ඒකට ඒ ගෑනු සීරම යාට දාන්නේ ලස්සනයි. අද දින Oh my god. සමාජ මාධ්‍යවල දාන කොරු මාර්සි දාන්න එපා. විහිළුටලා තොපේ එන්න තඩි පුකක් තියෙනවා. ගෝලේ අල්ලනවා තියා නැමින්න බෑ. Let's go. ලග්න කලාවල ඔයගොල්ලන්ට කොහොමද කියලා කියන්න. ඉතින් අද දින ලයිසර් සිද්ධ වෙන 6:45 කාලෙට කිසිම වැඩක් කරන්න හොඳ නැහැ. මොකද ඒ වගේ වෙලාවක වෙලාව හරි අසුබ කාලයක්. ඉතින් මම කියනවා මේ වෙලාවේදී අක්ෂරයක් හරි මෙපාට මොකද ඒකත් ඒ තරම්ම අසුබ වෙලා ඒකත් කන පිට කෙරෙන්නේ තියෙනවා. මොන කේල් මලක්ද මේ ලිංගික අධ්‍යාපනයක් කියන්නේ? අවශ්‍යද ලිංගික අධ්‍යාපනයක්? ඉන්න කොන්ජෝ කියන්නේ ලිංගික අධ්‍යාපනයක් අපිට අවශ්‍ය නැහැ. මේ රටේ අතීතයේ තිබිච්ච ශික්ෂණය හොඳට කියවලා බලන්න රොබර්ට් නොක්ස් ඒ වාර්තාව. Let's go. ඒ කාලේ මුලින්ම ලංකාවට දුම්රිය ගෙනාපු වෙලාවේ මේ දුම්රිය දැකබලා ගන්න පාර දෙපැත්තේ ජනතාව කරකා හිටියා. මේ දුම්රිය එනකොට මේ දුම්රියේ එන්ජිනේ යම් කිසි අවයවයක් වැඩ කරන විදිහ ඒ පාර අයිනේ බලාගෙන හිටිය අම්මලා බලාගෙන හිටියා. පට ගාලා තමන් ළඟ ඉන්න දියණියගේ මොහුන තමන් ඇඳගෙන ඉන්න රෙද්දෙන් ලැහුවා කියලා තමයි කියන්නේ. A few moments later. අනේ මේ ඔය ළමයාගේ බෝල් එක මම උරන් ගහලා දෙන්න. මේ මට මේ රෙද්ද කරලා ළමයි මුණ වහන්න මම මේවා මේ ළමයින්ට බලන්න හොඳ දේවල් නෙමෙයි මම පොඩි කෙනෙක් මේ මුණ ගන්න කලින් මේ ළමයි මුණ වහන්න මම මුණ ගහන්න යන්නේ මේ ළමයින්ට බලන්න හොඳ දේවල් නෙමෙයි මොන මේමයි මුණ ගහන්නේ මේ ළමයින්ට පෙන්නන්න ළමයි බලාගෙන ඉන්නවනේ මේ ළමයින් මුණ වල පොඩ්ඩක් වහන්න මොහුන තමන් ඇඳගෙන ඉන්න රෙද්දෙන් ලැහුවා කියලා තමයි කියන්නේ. ඕකට වෙයි ගන්න ඕන. रोहित शर्मा තමන්ගේ ෆිට්නස් හදාගන්න. විරාට් කොහ්ලි ෆිට්නස් හදාගන්න. හරි තොපේ එන්න තඩි පුකක් තියෙනවා. ගෝලේ අල්ලනවා තියා නැමින්න බෑ හැරෙන්න බෑ. මැච් එකක් ගැහුවා 100ක්. හරි. හරියට කියනවා. හත්ති හුස්සයි. දැක්කකින් යනවා. වීඩියෝ කරා. කනතෝ මමි මේක ලයිට් නෑ. බාන කියන තැන ඇවිල්ලා ඉස්සරහින්ම ඉඳ ගන්නවා එළියට දානවා. පොඩි හාමුදුරුවෝ තුස්නීම් භූත වෙනවා බාන කියන්නේ. වදාපත තියෙන හින්දා නිවන් යනවා නැත්නම් අතර මහා පායට යනවා. ඊට වැඩි හොඳයි. ප්‍රියන්ත අපිට කියන්න බලන්න මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. මට රාණ දෙන්නේ නැහැ කිසිම කෙනෙකුට ලස්සනයි කියලා රාණ දෙන්නෙත් නැහැ. බුදුසරණයි කියලා රාණ දෙන්නෙත් නැහැ. ඕ රාණි මේ ප්‍රියන්ත කියන කතාව ඇත්තද? ඌට ඉන්නේ ඔක්කොම ගෑනු. ඒකට ඒ ගෑනු සීරම යාට දාන්නේ ලස්සනයි. එයාට ගෑනු දානවා ලස්සනයි අයියා. අයියා පණ මගේ අයියා. ඇත්තද ප්‍රියන්ත මේ රාණි කියන්නේ වාට අයියා පණ ගන්න
ගෑනුවා මැසේජ් කරනවා කියලා කියන්නේ ඇත්ත. මේ විනෝදෙන් කම්මැලිකමට දාන්නේ. ඉතින් මෙයා මට බයිනෝ. ගෑනුන්ට දාන්නේ බොන ලස්සනයි කියලා. ආදරේ මේ විශ්වරණ කියලා ගෑනුන්ට දාන්න බොන පිරිමින්ට දාන්න. මම පිරිමින්ට දාන්නේ නැහැ. ආන්නේ ඔයා බොරුනේ කියන්නේ. ඉතින් ප්‍රියන්ත කියනවානේ ප්‍රියන්තේම කියන්නේ නැහැ කියලා. ඔන්න අදින් පස්සේ මම ප්‍රියන්තත් එක්ක නැහැ. අදින් පස්සේ මම ප්‍රියන්තත් එක්ක නැහැ. මොකද මට ඉන්න බෑ. ප්‍රියන්ත දැන් කේස් එක කෙලෙන්න යන්නේ. මොකද කියන්නේ රාණි ඉන්න බෑ කියන මොනවත් එක්ක. මම වැරදි නෑ. මම දැක්ක වැරදි නෑ. මාත් එක්ක ඉන්නවා ගොඩක් පිරිසක් මම දන්නවා නේද? තමයි ඔය තමයි ඔක්කොම මාතරේ. රාණි දැන් ප්‍රියන්ත කියනවා වැරදි නෑ කියලා. ඒක මොකද කරන්නේ? දැන් ඔයා මොකද ඉස්සරහට කරන්න හිතන්නේ? ඕන ගෑණියෙක් බාර ගන්න මේ ප්‍රියන්ත මෙන්ඩිස් එක ඉන්න බෑ. මෙයාට ඉන්න පුළුවන් දවසයි 2යි 3යි. නෑ සති 2යි ඉන්න පුළුවන් අඩුම ගානේ. සතියක් යනකොට පස්සේ මෙයාට හොඳ පිස්සුවක් තියෙනවා. සත් නමත් කරගන්නවා. ඒ වගේ හැම දෙයක්ම මේ මට මොන වගේ අවස්ථාවලද වැස්ස නවත්තලා තියෙන්නේ? 2023 අපි නාට්‍යයක් කෙරුවා සීගිරි ආලක මන්දාව. වහිනවා ඉවරයක් නෑ මුළු හැම මේ මාස ටිකේම වහිනවා. ඊට පස්සේ මම කිව්වා හරි අපි දැන් 26 වෙනිදානේ නාට්‍ය පෙන්වන්න තියෙන්නේ. ඔයාලා දවස් 4කට ඉස්සෙල්ලා ස්ටේජ් එක ගන්න. හරියටම ස්ටේජ් එක ගහුවා දවස් 4කට ඉස්සෙල්ලා වැහි පොදක්වත් වැස්සේ නැහැ. අපි ලස්සනට නාට්‍යයක් කරලා සෙනඟ පිරෙන්න ගෙන්නලා ඒ නාට්‍ය ඉවර කරුවා. ගමේම කට්ටිය පුදුමයි කොහොමද මෙහෙම වුනේ කියලා. ඒක ඔබතුමා ඒක කොහොමද කළේ? ඒක මට විශ්ව බලය තියෙනවා. එළුම විශ්ව දෙවියන්වහන්සේ හා සම්බන්ධ වෙලා ඒ හැමදේම මං වෙනුවෙන් මේ ගොඩනගලා තියෙනවා. මම ආදර්ශ මිනිස්සුම බේරගන්න දෙවියන්වහන්සේ එක මොකක් හරි කතාවක් කරන්න ඕන කමක් තිබුණේ නැහැ. ඒ සානුකම්පික බව ආවේ නැහැ ඒ වෙලාවේ නේද? මගේ කතාව පටිගත කරලා කෑලි වලට කපලා සමාජ මාධ්‍යවල දාලා විහිළුවට ලක් කරනවා. මම දන්නේ